සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ YouTube එකට ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඔයගලන්ට සෝන් එකක් දාගන්න විදිය තමයි කියලා දෙන්නේ. මේක හැමෝම හොයන වීඩියෝ එකක්. හැබැයි මේ තාක්කල් කිසිම කෙනෙක් කියලා දීලා නැහැ. මම ඔයගලන්ට මේ වීඩියෝ එක දාගන්න විදිය කියලා දෙනවා. අප්ලෝඩ් කරගන්න විදිය. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයගලන්ට මම පෙන්නන්නම් කොහොමද මේ ෂෝට් එකක් දාගන්නේ කියලා සීසෝන් එකක්. අපි බලමු මේක. ඊට පස්සේ අපි දාමු ආයි රෙසිපි එකක් හදන විදිය. ෂෝට් එකක් හදද්දී දැන් මේ කැම රෙසිපියක් වගේ දාද්දී ෂෝට් එකක් හදද්දී ටිකක් සෝන් එක දිග්ග වැඩි වුණොත් මේ අපිට ටිකක් විනාඩි ගාණක් වැඩිපුර යන්න පුළුවන්. මේ වගේ ඔකත් වීඩියෝ එකක්. ওই විදිහට තමයි මම අද කියලා දෙන්න හදන්නේ. අපි යම් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඊට පස්සේ මේ වීඩියෝ කියන තැනින් ටච් කරනවා. මේ දන ලකුණක් තියෙන කොටපඩ එතන ටච් කරනවා. මම ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න ඕන නිසා අපි පොඩි වීඩියෝ එකකට යමු. මෙන්න මේකට යන් අපි මෙතෙන්ට ගෙනාවා. අපි ඒකේ සද්ද නැති කර ගන්න ඕනේ. සවුන්ඩ් එකක් එනවා. ඒක අපි නැති කර ගන්න ඕන. ඉස්සලාම මෙන්න මේකට ගියා. මේක මේ පිටරය දාගත්තට පස්සේ රයිට් ලකුණ දාන්න ඕනේ. ඊට පස්සේ ඒකේ සද්ද නැහැ. සවුන්ඩ් එක මම ඔෆ් කරා. ඊට පස්සේ අපි මේක සේව් කරගන්න ඕනේ. මම සේව් කරගන්නවා. මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. එතකොට මේවට ටච් කරන්න යන්න එපා. එතකොට මේ කැන්සල් වෙනවා. ටිකක් වෙලා ඉන්නකොට මේකේ කතිර ලකුණයක් එනවා. එතකොට තමයි අපි මෙන්න ආවා. මේක තාම නෑ චුට්ටක් ඉන්න. තාම ඉන්න තියෙනවා. දැන් හරි අප්ලෝඩ් වෙලා ඉවරයි. ඊපස්සේ අපි කෙලින්ම යනවා YouTube එකට. මෙතනින් වහනවා. ඊට පස්සේ අපි මේ YouTube එකට යනවා. ඊට පස්සේ අපි කැමති ෂෝට් වීඩියෝ එකක් ගන්නවා. ෂෝට් කියන Please don't scroll. I'm just trying to become a big content creator one day, but I have no supporters. So if you have the chance, please
ඊට ඔයගලන්ට පේනවා නේද මේ මෙතන ධන ලකුණ ගිහලා රවුමක් වගේ තියෙනවා. අපි ඒක ඔහොම කරලා ටච් කරගන්නවා. හරිද? මෙන්න මේ සංගීත ලකුණ තියෙන අන්න එතෙන්ට ටච් කරන. හරි? දැන් කෙලිම මේ වගේ ඔහොම රවුම යනකන් ඉන්න. ඒක හරි දැන්. ඊට පස්සේ අපි මේ මෙතන ඇඩ් කියන එකට ටච් කරනවා. හරිද? ඊට පස්සේ අපි මෙතන සේව් කරගත්ත එක මේ මෙතන තියෙනවා. අපි ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ next කියන එක දෙනවා. අපි ඩවුන්ලෝඩ් දෙනවා. next දෙනවා. මම මේක YouTube එකට දාන්නේ. YouTube එකට දැම්මොත් මට මේක YouTube එකට යන්න නිසා අප්ලෝඩ් වෙන නිසා මම මෙතනින් අතර කරනවා. මේගොල්ලෝ ඔයගලන්ට අවශ්‍ය කරන දෙයක් මෙතනින් ටයිප් කරලා ඊට පස්සේ මේ ෂෝට් අප්ලෝඩ් එක දෙන්න ඕනේ. ඊට පස්සේ චුට්ටක් ඉන්න මේක ඔන්න ඔය විදිහට තමයි අපි සෝන් එකක් අපේ channel එකට අපේ YouTube channel එකට අප්ලෝඩ් කරගන්නේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක හොඳ නම් subscribe button එක ඔබන්න. මං දාන වීඩියෝ හැම එකක්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කමෙන්ට්ස් මොන හරි තියෙනවා නම් දාගෙන යන්න. මගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් දාගෙන යන්න ඔයගොල්ලෝ. මම තවත් ඔයගොල්ලන්ට ලේසි විදිය එක විදිය වීඩියෝස් හදන හැටි මම ඔයගොල්ලන්ට ඉදිරියේදී කියලා දෙන්නම්. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. මේ විදිහට තමයි සෝන් එකක් අපි දාගන්නේ අපේ channel එකට. ඔයගොල්ලොත් මාත් එක්ක රැඳී සිටින්න. මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට්ස් එකක් දාන්න.